දවල් වරුවෙම හොඳට නිදාගෙන හවස මගේ චූටි ස්ටෝ එක පැත්තට යනකොට තමයි මතක් වුණේ ඒක හිස් කියලා. ඉතින් මං හිතුවා ඒක රීෆිල් කරගන්න එකට ඔයාලවත් එකතු කරගන්න. මේ දවස්වල හැම වීකෙන්ඩ් එකකටම ගෙදර යන හින්දා සතියකට තමයි මං අයිටම්ස් ගන්නෙ. ඒකත් ඉතින් මං උදේට කන්නේ නෑනේ. ගොඩක් වෙලාවට මට උදේට කැවෙන්නේ නැහැ. බ්‍රෙක්ෆාස්ට් එක mood depends. දවල්ට නම් හොඳට කනවා. ආපහු රෑටත් ඉතින් කෑම හදාගන්න තියෙන කම්මැලිකමයි නිදිමතයි දින එක ගොඩක් වෙලාවට මිස් වෙනවා. මෙහෙමයි ප්‍රධාන වේරවල් ටික හරියට ගත්තේ නැති වුණාට අමතර වේරවල් ටික හරියටම ගන්නවා. මොනෝ නැතත් අමතර වේරවල් ටික බඩට මොනවා හරි දාගන්න එක අනිවාර්යයෙන්ම කරනවා. ඒකින්ද ප්‍රධාන වේරවල් ටික පොඩ්ඩක් මිස් වෙනවා. හැබැයි දවල් වේල හොඳට ගන්නවා. ගෙදර හිටියනම් වේල් 3ම කනවා. ගෙදර හිටියොත් කණ එකම විතරයි කරන්නේ ඉතින්. කතාවෙන් කතාව කොහොම හරි ඉතින් අපි ඉක්මනට ලෑස්ති වුණා. එහෙනම් අපි යමු. මං ඉතින් මගේ ග්‍රොසරි shopping එකට තෝරගත්තේ කීල්ස් ආයතනය. හැමදාම ඉතින් ඒක තමයි යන්නේ. මොකද මං ඉන්න තැන ඉඳන් ඒකට විනාඩි 2යි. ඇවිදින දුර. සාමාන්‍යයෙන් මම මෙහෙම කූඩයක් අරගෙන යන්නේ අතේ කටේ පුරවගෙන ගිහලා තමයි කැෂියර් එකට ළඟට යන්නේ. ඒත් ඔයාලා මේකට එකතු කරගත්තේ හින්දා මං ඉතින් කුඩයක් අරගෙන ලස්සනට මේ විදිහට යන්න කියලා හිතුවා. කොත්තුමී රාමෙන් වල ස්පයිස් රාමෙන් එක විතරයි මං try කරලා තියෙන්නේ. අනිත් එකක්වත් try කරලා නැහැ. ඊපස්සේ මට හිතුණා මේ චීස් රාමෙන් එකක් ටිකක් try කරලා බලන්න. හැමදාම එකම දේ කරන්නත් බෑනේ. වෙනස් දේවල් හදා බලන්න එපා. ඊට පස්සේ මාගේ දේශීය විදේශීය නම නූල්ස් පැකට්ටුව ගැනීමටයි මේ සූදානම. බලන්න ඉතින් මේක තමයි මම රැට ගන්නෙ. මේක හදන්න තියෙන කම්මැලිකම කියන්නේ නේද? කොච්චර කම්මැලි කමක්ද? ඊට පස්සේ ඉතින් පොඩි ළමයින්ට බාණ්ඩ ගැනීම. පොඩි ළමයා කියන්නේ ඉතින් මේ වීඩියෝ කරන එක්කේ නම තමයි. මාගේ ආලේපන වර්ග ඉවර වෙලා. ඉතින් මං හිතුවා මගේ ඕඩිකොලොන් එකයි ක්‍රීම් එකයි එකම පාර ගන්න කීල්ස් එකේ එක තියෙනවනේ. නැත්තම් දෙපාරකට ඕප එන එක අපරාධෙනේ. ඉතින් ඊට පස්සේ අපි යන්නේ මගේ ප්‍රියතම පානය ගන්න. ඇත්තට මේක මට මගේ අයියා තමයි. අර මං වලට කලින් වීඩියෝ එකේ පින්න එයා තමයි පුරුදු කරේ බීලා බලන්න රහයි කියලා. එදා බිව්වට පස්සේ මේකටම හැබ්බැහි වෙලා. මේ ගොඩක් වෙලාවට නැහැ. නම් මොකක්ද දන්නවද? කිස්ට් එකේ ග්‍රීන් ඇපල් එකට මම මාර ආසයි. ඔයාලා try කරලා බලන්න. try කරපු කට්ටිය කමෙන්ට් එකක් දාගෙන යන්න. කොහොමද ඒක කියලා. මං කිව්වනේ මං චීස් රාමෙන් ගැන ලොකු ආසාවක් නැහැ. මට හිතුණා මසාලා රාමෙන් එකට ආපහු වෙනස් කරන්න. ඊට පස්සේ මේ පොඩි කොරියන් අකගෙනෙකුත් හිටියා. මං හිතන්නේ මේ ෂීන් රාමෙන් එකද කොහෙද? ඔව්. ඒක ලොකු මැත්තක් නැහැ. මං ආස බුල්ඩක් එකට. හරි අපි ඊළඟට යන්නේ ස්වීට් කෝනර් එකට. දන්නවනේ ඉතින් කොහේ ගියත් ඉතින් ප්ලෑන් කරපු දේවල් නෙමෙයි ගන්නෙ ප්ලෑන් නොකරපු දේවල්. ඒ වගේ තමයි මේකත්. මේ දවස්වල යාළුවනේ මං හරි මාස ජුජුබ්ස් පැකට් එකක් තියෙනවා. ඒකත් අලුතෙන් ආපු එකක් මං හිතන්නේ මන් අයගේ නම දන්නේ නැහැ. ඒක ඇත්තට මේ හොයාගන්න බැරුව තමයි වටේ ගැරගුණේ. පස්සේ මං දැක්ක ඒක උඩම තියෙනවා. ඊට පස්සේ ඉතින් ඒකෙනුත් මං පැකට් දෙකක් ගත්තා. ඇත්තට මේක හරි යන්නේ මන්ද මට පොඩි කාලේ මතක් වෙන එක. ඊට පස්සේ ඉතින් මේකත් ඇත්තටම ගන්න හිටපු දෙයක් නෙමෙයි. ඒ වුණාට බිස්කට් පැත්ත පාස් කරගෙන යනකොට මට හිතුණා නේ මේ චික් බික්ස් එක ගන්න. මම ඒකට හරි ආසයි. ඊපස්සේ ආපහු ඉතින් දන්නවනේ ආපහු මේකත් ගන්න හිටපු දෙයක් නෙමෙයි. ඒක තමයි දන්නවද අර පොඩි කාලේ කියන්නේ මිල්ක් ෂෝට් කේක්. ඒක නේද? ආනේ දැක්කනේ ඒක දැක්කම මට ඇත්තටම මගේ ඉන චයිල්ඩ්හුඩ් එළියට ආවා ඇත්තටම. ඒකත් දාගත්තා. බජට් එකක් ප්ලෑන් කරගෙන රුපියල් 2000ට. ආන්න ඩෙකර්ස් එක මට ඒ ක්වොලිටි කියන්න බැරුණානේ. ඩෙකර්ස් එකකුත් ගත්තානේ. අර ඩෙකර්ස් එකේ කුකී එකට මං හරි මාසයි. ඒකත් ගත්තා. බජට් එක ප්ලෑන් කරේ 2000. බිල් එක එනකොට 2400 විතර ගිහිල්ලා. කොහෙද ඉතින් ගන්න ඕනේ දේවල් 4ක් විතර ගත්තානේ. ඕක තමයි ඉතින් මගේ බජට් බැලන්සින්. ඊට පස්සේ ඉතින් අයිටම්ස් ටිකත් මල්ලකට දාගෙන මම මේ වගේ ලස්සනට ගෙදර බලා පිටත් වුණා. එතකොට මට කතාවක් මතක් වුණා. හරිද? අන් ඒක ඔයාලට කියන්නේ කීවතාවක් try කරලා. මේ බස්සේ වීඩියෝ එකට වඩා වැඩියෙන් යනවා. ඉතින් මං හිතුවා ඒ කතාව වෙන දවසක් කියන්න. බලන්න අහසේ ලස්සනනේ. මට ඉතින් හිතුණා ඒකේ වීඩියෝ එකකුත් මේකට දාන්න. හරි. එහෙනම් තවත් මේ වගේ වීඩියෝ එකකින් හම්බෙමු. බයි. මින්ඩි බ්ලොග්ස් follow කරලා තියන්න.